අයිබෝන් සියලුම දෙනා. ඉතින් දුවේ පුතේ අදත් අපි ඔබ දැනුවත් කරන්න හිතුවා ඉංජිනේරු තාක්ෂණ වේදයේ විදුලිය සහ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය සඳහා ඉතාම වැදගත් වන ඒ සඳහා අත්‍යවශ්‍ය උපාංගයක් සම්බන්ධයෙන් සංඥා ජනකයේ සම්බන්ධයෙන්. ඒකට ගොඩක් වෙලාවට මේ සංඥා ජනකය සහ කැතෝඩ කියන දෝලනයක්ෂය භාවිතා කරලා ප්‍රායෝගික පරීක්ෂණ කීපයක් සඳහා ඔබ සංඥා සකස් කරන්න ඕනේ. එතනදී විශේෂයෙන් මතක් කළොත් කාරකාත්මක වර්ධක පරිපථය ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් වර්ධක පරිපථය මේ වගේ අවස්ථා දෙකකදී පරිපථ කීපයක් විභාගය සඳහා ලැබිලා තියෙනවා ප්‍රායෝගික පරීක්ෂණ සඳහා. මේ හැම එකකදීම ඒක කියලා තියෙන සංඛ්‍යාතයට ඔබ සංඥාවක් සකස් කරන්න ඕනේ. ඒක සකස් කරන්න මෙන්න මේ සංඥා ජනකයේ භාවිතය. ඒක නිසා සියලුම දෙනාට ඊටාම වැදගත් වේවි කියලා අපි හිතුවා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම. ඒක නිසා මේ වීඩියෝ ආරම්භයේ ඉඳලා අවසානය දක්වා රැඳෙන ඊටාම නිවැරදිව නිර්වුල්ව සරලව මේ කරුණ ඔබ ග්‍රහණය කරගෙන ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ප්‍රයෝගී කරගන්න. මේ සංඥා ජනකේ මම ක්‍රියා කිරීමේ ඉඳලම ඔබට පැහැදිලි කරන්න. මොකද හේතුව ඒකට අනිවාර්යෙන් ඕනිම කෙනෙක්ට මේක කිසිම අපහසුවකින් තොරව ක්‍රියාත්මක කරගන්න පුළුවන් නිසා. එතකොට ඔබට පේනවා මෙන්න මෙතන තමයි පවර් බටන් එක තියෙන්නේ. අපිට එතකොට ගැටලුවේ කියනවා මුලින්ම දුවේ පුතේ මේ කිසියම් සංඛ්‍යාතයක් ගොඩක් වෙලාවට කිලෝහර්ට්ස් 1 වගේ තරංගයක් තමයි හදන්න එන්නේ. එතකොට කිලෝහර්ට්ස් 1 තරංගයක් හදන්න කිව්ව ගමන් පළවෙනිම දේ තමයි ඒක විශේෂයෙන් කියලා නැත්තම් තරංගාකාර හැඩේ තරංගයේ හැඩේ ගොඩක් වෙලාවට පසුගිය ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සයිනාකාර තරංගයේ බහුලව භාවිතා වුණා. ඊට අමතරව හතරස් තරංගත් පසුගිය වර්ෂ දෙකේදී භාවිතා වුණා. ඉතින් ඒක නිසා මුලින්ම අපි කතා කළොත් මෙන්න මෙතනින් ඔබට පුළුවන් වේව් ෆෝමේෂන් එක. තරංගයේ හැඩය මොකක්ද කියන එක තීරණය කරන්න. ඒකට ඔබට පේනවා මෙතන සයිනාකාර තරංගය පුළුවන්, ඊට පස්සේ ත්‍රිකෝණාකාර තරංගය පුළුවන්, හතරස් තරංගය පුළුවන්. ඒතකොට අපිට මෙන්න මේ සිලෙක්ටර් එක කරකෝල එතනින් මේ විදිහට කරකෝල දැන් යොමු කරලා තියෙන සයින් වේව් එක අපිට හතරස් තරංගයක් ඕන නම් අපිට මෙතනට කරකවා ගන්න පුළුවන් හතරස් තරංගාකාරව. ඒතකොට මෙතන වේව් ෆෝමේෂන් එක වෙනස් කරලා කියන්නේ පුතේ සිග්නල් ජෙනරේටර් එකේ අපිට කිසිම දෙයක් මේ තිරේ දකින්න ලැබෙන්නේ නැහැ. මොකද හේතුව මේ තිරේ තියෙන සංඛ්‍යාතය පමණයි. පැහැදිලි නේද? ඒතකොට මුලින්ම අපි වේව් ෆෝමේෂන් එක හදාගත්ත අපිට කියලා තියෙන ඒ තරංග හැඩයට ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ ෆ්‍රීකවන්සි රේන්ජ් කියන එක. ෆ්‍රීකවන්සි රේන්ජ් එක සංඛ්‍යාත පරාසය අපිට දීලා තියෙනවා. මෙන්න මේ ෆ්‍රීකවන්සි රේන්ජ් කියන සිලෙක්ටර් එක අපි යොමු කරගන්නවා අපිට කියලා තියෙන තරංගය. දැන් මම කිව්ව උදාහරණයකට ගන්න අර බහුලව භාවිතා වන කිලෝහර්ට්ස් 1 කියන එක. එතකොට කිලෝහර්ට්ස් 1 කියන එක හදන්න නම් ඔයගලන්ට පේනවා මේකේ වැඩිම පරාසය තියෙන්නේ මම තව පොඩ්ඩක් මෙහා පැත්තට හරවන්නම්. තව ටිකක් බලන්න පුළුවන් වෙයි. ඔන්න දැන් පැහැදිලි ඇති. මෙතන තියෙනවා උපරිම පරාසය 10k 100k ඊට පස්සේ 1k 10k 0.1k 1k. එතකොට ඔබට පේනවා මෙන්න මේ 1k 10k පරාසයට දාලා මට කිලෝහර්ට්ස් එක හදන්න පුළුවන්. මොකද මේ පරාසය ඇතුළතත් කිලෝහර්ට්ස් එක කියන එක කියවෙනවා. 0.1k 1k කියන එකට දාලත් හදන්න පුළුවන්. එතකොට පළවෙනිම දේ තමයි අපිට කියලා තියෙන සංඛ්‍යාතය මෙන්න මේ ෆ්‍රීකවන්සි රේන්ජ් එකෙන් අපි තෝරගන්න ඕනේ ඒ කියලා තියෙන සංඛ්‍යාතේ ඇතුළත් වෙන පරාසය මොකක්ද කියන එක. ඒ ඇතුළත් වෙන පරාසයට අපි මේ ෆ්‍රීකවන්සි රේන්ජ් කියන සිලෙක්ටර් එක යොමු කරන්න ඕනේ. ඒතර ඔබට පේනවා මේ 1k 10k කියන එක ගත්තොත් එහෙම 1k අපිට හදන්න කියන්නේත් 1k. ඒතකොට මේක ආරම්භ වෙන්නේත් 1k වලින්. එතකොට අපිට තියෙන ගැටලුව තමයි මම උදාහරණයක් පෙන්නන්නම්. දැන් මේ 1k 10k කියන රේන්ජ් එකේ තියාගෙන අපි මේක හදන්න ගියොත් ඔයගලන්ට පේනවා මෙන්න මේ ෆ්‍රීකවන්සි කියන කන්ට්‍රෝල් එක මේ 1k 10k එකේ තියාගෙන මේ චුට්ටක් හෙල්ලුවත් 1k පනිනවා.
ඔයගලන්ට පේනවා. එතකොට නේ බොහොම පොඩ්ඩක් හොල්ලලා මේක ටිකක් වෙලා බලන් ඉන්න ඕනි තප්පර කීපයක් බලන් ඉන්න ඕනි දෙපොතේ. මොකද හේතුව අපි මේක කරකවපු සැනින් එතන ෆ්‍රීකවන්සි එක හැදිලා අවසන් වෙන්නේ නැහැ. ඒතකොට ඔබට පේනවා මම මේ කරකවලා චුට්ටක් ඉන්නකොට මේ එතකොට මෙතන මේ කන්ට්‍රෝල් එක මේ 1K 10K ෆ්‍රීකවන්සි රේන්ජ් එකේ තියාගෙන හදන්න ගියොත් ඔයගලන්ට පේනවා ඇත්තටම මට 1 kHz කියන එක හදා ගන්න අසීරුයි. ඉතින් ඔබ අනිවාර්යෙන් ප්‍රායෝගික පරීක්ෂණවලදී මේවා අර වෘත්තීයමය මට්ටමින් මේවා හදාරපු දරුවෝ නෙමෙයි. ඉතින් පාසල් මට්ටමේ දරුවෝ. ඉතින් ඒක නිසා ඔබට විශේෂයෙන් මතක් කරනවා. මේ වගේ අවස්ථාවක තියෙන පහසුම දේ තමයි ඊට වඩා පහළ රේන්ජ් එකට දාගන්න. 0.1K 1K. එතකොට ඔබට පේනවා 0.1 කිලෝහර්ට්ස් වල ඉඳලා 1 කිලෝහර්ට්ස් දක්වා තමයි මේ රේන්ජ් එක තියෙන්නේ. එතකොට ඒක 1 කිලෝහර්ට්ස් කියවෙන්නේ අන්තිම හරිය. එතකොට ඔබට පේනවා මේ දැන් තියෙන්නේ 0.1. එතකොට මට ඕනේ 1 කිලෝහර්ට්ස්. ඒක නිසා මට දැන් මේ රේන්ජ් එකේ අන්තිම හරිය කිලෝහර්ට්ස් එක තියෙන හින්දා ඔයගලන්ට පේනවා මට බොහොම පහසුවෙන් මේ ෆ්‍රීකවන්සි කියන කන්ට්‍රෝල් එක වැඩි දුරකට කරකවලා මම මෙච්චර වැඩි දුරකට කරකවලත් තාම කිලෝහර්ට්ස් එකට ආවේ නැහැ. අනිත් එක තමයි ගොඩක් කරකෙව්වා කියලා ලොකු රේන්ජ් එක වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඔබට පේනවා බොහොම පහසුවෙන් දැන් කිලෝහර්ට්ස් එක කියන එක ඇවිල්ලා තියෙනවා. තව පොඩ්ඩක් අපි නිවැරදි කරමු. ඔන්න කිලෝහර්ට්ස් එක හරියටම හදලා තියෙනවා දුවපතේ. එතකොට මේ සංඥාජනකයෙන් ඔන්න දුවපතේ අපිට පුළුවන් මේ තරංගයේ සංඛ්‍යාතය පමණයි හදන්න. එතකොට ගැටලුවකදී අපිට කියනවා කිලෝහර්ට්ස් 1යි පීක් ටු පීක් මිලිවෝල්ට් 1000ක්. එහෙම නැත්නම් පීක් ටු පීක් වෝල්ට් 3ක්. එහෙම නැත්නම් පීක් ටු පීක් වෝල්ට් 1ක්. අන්න ඒ වගේ තරංගයක් හදන්න කියලා. එතකොට දැන් අපි කිලෝහර්ට්ස් 1 හදලා තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ මේකේ ඇම්ප්ලිටියුඩ් එක කොච්චරද කියන එක. මෙතන කන්ට්‍රෝල් එක තියෙනවා. හැබැයි ඔයගලන්ට පේනවා මේ ඇම්ප්ලිටියුඩ් කියන කන්ට්‍රෝල් එක කරගෙව්වයි කියලා මේ සිග්නල් ජෙනරේටර් එකෙන් අපිට කිසිම දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. මොකද හේතුව සංඥාවේ විස්තාරය තමයි මෙතනදී අඩු වැඩි වෙන්නේ. ඒතකොට මේක කරගෙව්වයි කියලා අපිට කිසිම වෙනසක් මෙතන දකින්න බෑ. එතකොට අනිවාර්යෙන් අපි මේ පීක් ටු පීක් වෝල්ටේජ් එක බලන්න නම් මේ සිග්නල් ජෙනරේටර් එකේ අවුට්පුට් එක මෙතන තියෙනවා. මේ අවුට්පුට් එකට අපි කේබල් එකක් ගහගෙන මේ සිග්නල් ජෙනරේටර් එකේ අවුට්පුට් එක අපි අනිවාර්යෙන් මෙන්න මේ ක්‍රොකොඩයිල් හක් හරහා සම්බන්ධ කරන්න ඕනි කැතෝඩ කිරණ දෝලන එක්ෂේප. ඉතින් කැතෝඩ කිරණ දෝලන එක්ෂේප සම්බන්ධ කරලා තමයි අපිට අනිවාර්යෙන් බලන්න වෙන්නේ ශේෂාන්තර වෝල්ටීයතාව කොච්චරද කියලා.